අද හදන්න යන්නේ සව්වාස්මි එකක්. මේකට ඕන කරන මේ තමයි මම හොඳින් පිරිසිදු කරලා වතුර බේරලා ගත්ත සව්. මේ තෙත ගතියට ටිකක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් මේක මේ අපට කොස්කොලේ අතුර ගන්න බැරි වෙනවා මේ විදිහට මේ සව් ටික හැලෙනවා. ඒ හින්දා මේ සව් එකට මම ලුණු සුවල්පයක් දාලා කලවම් කරගෙන තියෙන්නේ මේ තෙත ගතිය තියෙද්දිම. ඊට පස්සේ මේ කොස්කොල අරගෙන මේ හොදලා පිරිසිදු කරලා පිහදලා මේ විදිහට කපා ගන්නවා මම මෙහිම අතුර ගන්න. මෙන්න මෙහිම තමයි මම සව් පොඩ දාලා මේ විදිහට එක හැඩයක් වගේ වෙන්න හදා ගන්නවා. ඊට පස්සේ ඒක මම මේ ඉන්දියාප්ප වට්ටි වල තියලා මේ විදිහට අහුර ගන්නවා ස්ටීම් කරන්න. මේක ඊට පස්සේ හොඳ නටන වතුර එකක විනාඩි 3ක් ස්ටීම් කරගත්තා නම් හොඳටම ඇති. මම එහෙම කරලා පෙන්නන්නම්. මේක විනාඩි 3ක් ස්ටීම් කරගන්න ඕනේ. බොහොම සුළු දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. හරීම රසවත් විදිහට මේක පැණි රසට, මිරිස් රසට, ලුණු රසට, ඒ වගේ රසවල් වලට හදා ගන්න පුළුවන්. මේ අර ටිපි ටිප් වගේ පොඩි අය එහෙම හරීම ආසයි මේ දේවල් කන්න. ඉතින් ඔයාලත් මේවා හදන්න. හදලා රස බලලා කාලා මටත් කමෙන්ට් එකක් එහෙම දාන්නකෝ. තියෙන්නේ මං ස්ටීම් කරගත්ත සව් එක. මේ විනාඩි 3ක් විතර හොඳ නටන්න වතුරක තියලා එහෙම කරගත්තා. දැන් අපි මේක මේ සව් එක මේ විදිහට මේ කොස්කොල වලින් අරගෙන මෙහෙම වේලෙන්න මේ තියා ගන්නවා. ට්‍රේ එකක මේ විදිහට එකට එක ඇලෙන්නේ නැති වෙන්න වේලෙන්න තියා ගන්න. මේක වේලුනහම මේ හොඳට මේ කොස්කොලේ ගැලවෙනවා. මේ කොස්කොල වල තියෙන හේතුව ඒක තමයි. වෙන කොළවල තියලා මම හදලා නැහැ. ඔයාලා හොඳ එහෙම කොලයක් තියනවද කියන්න මම දන්නේ නැහැ. මේ විදිහට තමයි මගේ අම්මා මේක හදලා දෙන්නේ ඉතින්. කොස්කොල වල තමයි තියන්නේ ඉක්මනට ගැලවෙනවා හොඳට අවුවේ තිබ්බහම. මේ අනිත් එක අර පාට වෙනස් වෙන්නේ නැහැ කොස්කොලේ. මම ඊට පස්සේ වේලුවාම පෙන්නන්න මේක හොඳ තද අවුවේ වේල ගන්නවා. එහෙම නැත්නම් අපිට ෆ්‍රිජ් එකට උනත් දාලා වේල ගන්න පුළුවන්. මේ තමාර කොස්කොලවල මේ දවටලා වේලලා ගත්ත සව්වාස්මි ටික. දැන් මේක බදින්න ඕනේ. හොඳට තෙල් ටිකක් ලිපේ තියලා බද ගන්න ඕනේ. බදගත්තාම මම පෙන්නන්නම්කො බැදලා පැණි දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිරිස් කුඩු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු ටිකක් කලවම් කරලා ඒ විදිහට මේ සැරට ගන්නත් පුළුවන්. මං අද පැණි දාලා තමයි හදන්නේ. මේක මේ බලන්නකෝ එකත් කොහොමද කියලා හදලා. හරි පහසුයි. අමුද්‍රව්‍ය වැඩි ඕනේ නැහැ නේ. සව් ටිකක් තිබුණා නම් අවුරුදු කාලෙට එහෙම මේවා හදා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම දැම්මහම නටන තෙල් එකට බලන්න ලස්සනට අර පොඩම් වගේ හරි ලස්සනයි මේ පිපිලා එනවා හොඳට. පොඩියට හදාගත්තේ මේ සාච්චිය ගන්නට තමයි. කැඩෙන්නේ එහෙම නෑ. අර මේවා මේ වේලලා එහෙම තියාගත්තට පස්සේ ඉවලට කෙනෙක් ආවත් මේ තේ දෙන්න එහෙම හදා ගන්න අපට පුළුවන්. ඒක මේ ගෙදරට කවුරු හරි එන වෙලාවල් වලට හරි වටිනවා එහෙම හදලා තියාගත්තාම. මම අද හදන්නේ පැණි ටිකක් දාලා මේකට සැර මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, මේ ලුණු කුඩු කලවම් කරලා කරපිංච ටිකක් එහෙම බෙදලා එහෙමත් ගත හැකි මේක. සව්වාස්මි. ඔන්න සව්වාස්මි.